මේ vlog එකේ මම කියලා දෙන්නම් කොහොමද මේ Atomic Habits කියන powerful book එක මගේ ජීවිතේ මාසයක් ඇතුළත වෙනස් කරේ කියලා. ඉතින් ඕගොල්ලන්ගේ ජීවිතේට මේ පොතේ තියෙන දේවල් adapt කරගන්න පුළුවන් ලේසි ක්‍රම කිහිපයක්. මමත් මේ පොතේ තියෙන දේවල් තාමත් practice කරනවා මං ඉන්නේ. ඉතින් ඒ හින්දා මගේ journey එක මම document කරනවා. එතකොට ඉස්සරහට එන vlogs වලින් ඕගොල්ලන්ට තේරෙයි මේ පොත මිනිස්සුගේ ජීවිතේට කොච්චර බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියලා. පොත පරිස්සමෙන් අහගෙන ඉන්න. වීඩියෝ එක හොඳයි කියලා තේරුණා ඉතින් අනිවාර්යයෙන්ම like එකක් දාලා suggestions මොනවා හරි තිබ්බොත් comment එකක් දාගෙන යන්න. විශ්වාස කරනවද මාසයක් හරියටම මාසයක් ඇතුළත මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මෙන්න මේ පොත නිසා කියලා. මම මේ කතා කරන්නේ තවත් එක මොටිවේෂනල් වීඩියෝ එකක් ගැන නෙමෙයි. මේක මගේ ඇත්තම ජීවිතේ. දැන් හරියටම මාස දෙකකට විතර කලින් ගත්තොත් මම හිටියේ සෑහෙන ලොකු අරගලයක. ඒ කියන්නේ උදේ 8-9 වෙනකන් නිදිනවා, වැඩ කල් දානවා, කල්පනා කර කර ඉන්නවා. විශේෂයෙන්ම ඇඟ ගැන කිසිම කෑ එකක් නැහැ. ජංක් ෆුඩ් කනවා. හැමදාම රැයට හිතනවා හෙට ඉඳන් හරියටම වැඩේ පටන් ගන්නවා. හෙට ඉඳන් මම අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා කියලා. හැබැයි ඊළඟ දවසේ හැරුණාමත් අර පරණ හැබිට්ස් ටිකම තමයි පරණ විදිහටම තමයි කරගෙන යන්නේ. ඉතින් අන්න ඒ හේතුව හින්දා මට වුණා මගේ මේ සයිකල් එක කඩා ගන්න, healthy lifestyle එකක් maintain කරගෙන most importantly success entrepreneur කෙනෙක් වෙන්න. ඒ විදිහට වෙන්න එහෙම හිතන්න ලේසියෙන් බෑ. ඒ ගමන මගේ පටන් ගත්තේ මෙන්න මේ පොතෙන්. හරි. ස්ටෙප් නම්බර් 1. ලෝකෙ දිනපු හැම කෙනෙක්ම වගේ කියලා තිනවා පාන්දර 4ට නැගිටින එක ජීවිතේ මාර දිහට වෙනස් කරනවා කියලා. මට මේක මාර දිහට කාලයක් තිස්සේ කරන්න ඕන වෙලා තිබ්බ දෙයක්. වෙලාව පහමාරයි පුරුදු විදිහට උදෙන්ම නැගිටලා පොත කියවලා ජිම් එකට යනවා. it's gonna be a good day. ඒ මොකද මට මගේ බිස්නස් වල තියෙන වැඩත් එක්ක සමහරක් වෙලාවට දවස් වෙලාව මදි කියලා හිතනවා රැයට ඇඳට යනකොට. ඉතින් උදේ පාන්දර නැගිටින එකෙන් අනිත් හැමෝටම නැති ටයිම් එකක් වට හම්බ වෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් උදේ 4ට නැගිටින්නේ නැහැ. උදේ 4ට නැගිටින්නේ සාමාන්‍යයෙන් මොකක් හරි විශේෂ වැඩක් තිබ්බොත් විශේෂ දෙයක් තිබ්බොත් විශේෂ මිනිස්සෙක් විතරයි. හරිද? මේක කරන්න මම පළවෙනියෙන්ම try කරේ එකපාරටම පාන්දර 4ට එලාම් එක තියලා බැලුවා මට මේක කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම එහෙම කරන්න බෑ. දවස් දෙකක් තුනක් නැගිටිනකොට ඔයාට ඊළඟ දවසේ මාර tired. මොකද අර ඔයා usually හැමදාම වගේ රැයට වාට පොඩ්ඩක් කලින් නිදියන් හම්බෙන්නේ නැහැ. මොකද අර කලින් තිබ්බ හැබිට්ස් එක චුට්ටක් පරක් වෙනවා නිදියන්. ඉතින් මම පළවෙනියෙන් කරේ පාන්දර 6:00ට එලාම් එක තිබ්බා. ඊට පස්සේ මම 6ට ගෙනාවා. 6:00 එලාම් එකෙත් මම දවස් 2-3කට වැඩිය 6:00ට නැගිටින්න try කරනවා. ඊට පස්සේ මම 6ට ගෙනිච්චා. ඔහොම මම gradually තමයි යෝග වැඩි කරේ. ඒ කියන්නේ 5ට නැගිට්ට ඊට පස්සේ 4:00ට නැගිට්ට ඊට පස්සේ තමයි 4ට ගෙනිච්චේ. දැන් ඇත්තටම කිව්වොත් එලාම් එක වදින්න කලින් මට 4ට හැරෙනවා. සමහරවල් 4ට නෙමෙයි 3:55 විතර මට හැරෙනවා. ඉතින් මේ පොතේ කියන විශේෂ දෙයක් තමයි gradual change එක. ඒ කියන්නේ ඔයා දේවල් නිකන් එකපාර කන්ද මුදුනට අල්ලන්න හදන්න හොඳ නැහැ. චූටිම තැනින් පොඩිම ස්ටෙප් එකකින් පටන් ගන්නවා. ඉතින් මේ සේරම ටික කරාට පස්සේ මට පාන්දර 4ට නැගිටිනකොට දැන් සාමාන්‍ය වැඩ පටන් ගන්නකොට 8නේ. එතකොට සාමාන්‍යයෙන් පැය 4ක් ඔයාට දවසේ එක්ස්ට්‍රා හම්බෙනවා කියන එක තමයි මට දැනුනේ. එතකොට අපි බැලුවොත් සතියට පැය 28ක් සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා මට හම්බෙනවා. ඇයි මොකද උදේ 4 ඉඳන් 8 වෙනකන් මට පැය 4ක් තියෙනවා මගේ පර්සනල් ඩෙවලොප්මන්ට් වලට. මම අනිවාර්යයෙන්ම උදේට නැගිට්ටාන් පස්සේ මම පළවෙනියෙන් කරන්නේ පොතක් කියවන එක. 4:44යි පාන්දර හැරෙනවා. හැබැයි හේතුවකට නෙමෙයි මෙන්න මේ පොත කියවන්න. මොකද ඒ වෙලාවට ඔයාට කිසිම ඉන්ටරප්ෂන් එකක් නැහැ. ග්‍රැජුවල් චේන්ජ් එක තමයි වැදගත්. පොත් කියවන්න යනවා කියලා දැන් මම මේක පටන් ගත්තා වගේ එකපාරට මාසෙන් ඉවර කරන්න දවස් සතියෙන් ඉවර කරන්න හදන්න එපා. පටන් ගන්න දවසට පළවෙනියෙන් විනාඩි 5ක් කැලකුලේට් කරන්න. ඔයාට එක්සර්සයිස් කරන්න පටන් ගන්න ඕන නම් විනාඩි 2කින් පටන් ගන්න. ග්‍රැජුවල් චේන්ජ් එක තමයි වැදගත්. ඊළඟ ස්ටෙප් එක උනේ. එහෙම නැත්නම් ඊළඟ පාර්ට් එක උනේ මට ඕන වුණා. ඇත්තටම ගෝතින් මේ දැන් තාමත් මම මහතයි ගොඩක්. තාමත් මගේ weight එක වැඩි. කලින් තිබ්බට වඩා සෑහෙන අඩුයි. මම කිලෝ 90කට විතර හිටියේ. දැන් කිලෝ 79කට 80කට වගේ ඉන්නවා. මම ඇත්තටම මාර විදිහට ජංක් ෆුඩ් කන එක්කෙනෙක්. ඒ කියන්නේ කාපු එක්කෙනෙක්. මම දැන් කන්නේ නැහැ එහෙම. සහ ජිම් එකට යන්න පටන් ගත්තම ගොඩාක් වෙලාවට පොඩි හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම නැත්නම් පොඩි හරි අසනීපයක් ආවොත් පළවෙනියෙන් කරන්නේ ජිම් එක ස්කිප් කරන එක. නෑ අද ඕනේ නෑ මම හෙට යනවා කියලා වගේ තීරණයක් ගන්නවා. ඒක හැමතිස්සෙම කිව්වොත් ඒක මටම බොරු කරගන්නවා වගේ වැඩක්. තව එක පොයින්ට් එකක්. ඔයාට මොකක් හරි පොරොන්දුවක් වෙනවා නම් ඔයා තව කෙනෙක්ට වෙන පොරොන්දුවකට වඩා ඔයා කැපැසිටි එකක් වඩා ඔයා හෙවි වේට් එකක් දෙන්න ඕන ඔයාට වෙන පොරොන්දුවකට. මොකද ඔයාට වෙන පොරොන්දුවක් කඩ කරනවා කියලා කියන්නේ ඔයා වෙන කෙනෙක්ට දෙන පොරොන්දුවක් ගොඩාක් වෙලාවට කඩ කරන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මම මේ පාර මම ජිම් එකට යන්න පටන් ගත්තේ මගේ ලයිෆ් එකේ නියම ස්ට්‍රගල් එකක ඉන්නකොට. ඒ කියන්නේ පර්සනල් ලයිෆ් එකෙත් එන්න ලොකු ප්‍රශ්න ටිකක් වෙලා බිස්නස් වලත් ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා ඉන්න අවස්ථාවක හොඳම සීන් එක එන වයිරල් ෆ්ලූ එකකුත් හැදිලා බෙහෙත් බොන ගමන් ෆ්ලූ එක හැදිලා දෙවෙනි දවසේ වගේ තමයි ජිම් එකට යන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඇයි දන්නවද එහෙම කියන්න හේතුව? මට ඕන වුණා මගේ ඔළුවට මැසේජ් එක දෙන්න, මගේ මේ බ්‍රේන් එකට මැසේජ් එක දෙන්න. උඹට මෙච්චර අසනීපයක් වෙලා තිද්දි
ඔබට මෙච්චර අමාරුවක් වෙලා තියෙද්දි ඔබට මෙච්චර ප්‍රශ්න ගොඩක ඉද්දිත් ඔයා ජිම් ගියා නම් ඔයාට ආය වෙන කිසිම දවසක මේ ජිම් එකට නොගිහින් ඉන්න එක්ස්කියුස් එකක් නැහැ කියන මැසේජ් එක මට ඕන වුණා මගේ ඔළුවට දෙන්න. දැන් මේ කතාව මෙහෙම කිව්වා කියලා නිකන් ඔයා හිතන්න එපා මම දැන් එන්න රොබොටික් වගේ නිකන් මේ කියන දේවල් මේ විදිහටම කරනවා නෑ. මටත් මිස් වෙනවා. මම දැන් අද ජිම් ගියේ නෑ. හැබැයි මම අද වර්ක්අවුට් එකක් කරා. පුෂ් අප්ස් ටිකක් කරලා ස්කොට්ස් ටිකක් ගහලා මම මගේ වර්ක්අවුට් එක ඇතුලේ කරන්න ඕනේ පොඩි පොඩි දේවල් ටික මම කරා. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි ඇත්තටම මට තිබ්බ මාර විදිහට නරක පුරුද්දක්. මම අවුරුදු ගාණක් තිස්සේ මේ දේවල් නතර කරන්න try කරා. මම මගේ හිතෙන්ම මම යාළුවන්ට බැන බැන හිටියා. ඕගොල්ලෝ හින්දා තමයි මට මේක හරියට කරගන්න බැරි වෙන්නේ කියලා. හැබැයි ඇත්තම කතාව තමයි ඒ කිසිම දෙයක් ඔයාට අදාළ වෙන්නේ නැහැ. self discipline එක තමයි හැම දෙයකටම වඩා උඩින් තියෙන්නේ. වටේ ඉන්න අය කොහෙත්ම අදාළ නැහැ. ඕන කෙනෙක් ඉන්න තැනක ඔයාට ඔයාගේ විදිහට ඔයාගේ ෆ්‍රීඩම් එක ඇතුලේ ඉන්න පුළුවන් වෙනවා. ඔයා self discipline මනුස්සයෙක් නම්. තව උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් habits replace කරගන්න. ඔයාට මොන හරි උදාහරණයකට ඔයාට හවසට ස්මෝක් කරන්න හිතනවා කියලා හිතමු. ඒ වෙලාව ඔයාට ප්‍රොඩක්ටිව් වැඩකට දාගන්න පුළුවන්. උදාහරණයකට ඔයා ඒ වෙලාවට පොතක් කියවන්න දාගන්නවා. එතකොට ඔයාගේ බ්‍රේන් එක දන්නවා මේ ඔයා ඒ වෙලාවට පොතක් කියවනවා කියන එක ඔයාට මාර වැදගත්. ඔයා එඩියුකේට් වෙනවා. ඔයාට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම කරපු දෙයක් තමයි මම මගේ bad habits perform කරන්න තියාගෙන හිටපු වෙලාවල් වලට මම ප්‍රොඩක්ටිව් වැඩක් දාගත්තා. උදාහරණයකට මේ YouTube channel එක මගේ එන්න පරණ YouTube channel 2011 පටන් ගත්ත YouTube channel එක උනත් මම අතෑරලා දාලා තිබ්බේ මම මේක පටන් ගන්නවා කියලා හිතුවා මේ මගේ මේ bad habits perform කරන්න දාගෙන ඉන්න වෙලාවේ. හරි දැන් මම මේ කතාව ඔක්කොම කිව්වා කියලා මම මේ මාර පොරක් නෙමෙයි. හරි මට කියන්න ඕන උනේ මම මේක කරා නම් මේ බලන ඔයාටත් මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මම perfect මනුස්සයෙක් නෙමෙයි. මම මාර විදිහට fragile ටක් ගාලා distract වෙන discipline පොඩ්ඩක්වත් තිබ්බ නැති මනුස්සයෙක්. but මම ඩිසිප්ලින් හදාගන්න හොඳ මනුස්සයෙක් වෙන්න හොඳ හැබිට්ස් ඇඟ ඇතුළට දාගන්න වගේ දේවල් වලට හැමතිස්සෙම try කරන එක නතර කරන්නේ නැති කෙනෙක්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක මේ වෙනකන් ඔයා බැලුවා කියලා කියන්නේ ඔයත් ඔයාගේ ජීවිතයේ growth එකක් වෙනුවෙන් එහෙම නැත්නම් successful life එකකට යන ගමන් මගක තමයි ඉන්නේ. ඉතින් මේ වෙනකන් වීඩියෝ එක බැලුවා හරි කියලා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඔයා පළවෙනි step එක තිබ්බා වගේ. ඒ හින්දා overwhelmed වෙන්න එපා. ඔයාගේ ලොකු දේවල් මේක ඇතුලේ කරන්න යන්න එපා. ලොකු වෙනස්කම් කරන්න යන්න එපා මේක බලලා. ඊටාම පොඩි තැනකින් පටන් ගන්න බලන්න. හැමදේම එකපාර කරන්න යන්නත් එපා. අනිත් එක තව එක දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ Atomic Habits කියන මේ පොත මං ගාව මේ පොත ගොඩක් කලින් තියෙනවා. කියවන්න ඇත්තටම මම ඉන්ස්පයර් වුණේ පොත්‍රාක්කේ මල්ලි. එයාගේ TikToks වලින් මම ඇත්තටම ඉන්ස්පයර් වුණා මාර විදිහට මේ පොත කියවන්න. ඉතින් මම මෙච්චර දවසක් තිබිලා මේක කියවන්න නැතුව ළඟ තියාගෙන හිටපු එක මම ජීවිතේ කරපු ලොකුම වැරද්දක් කියලා හිතනවා මම මේ කියවන්න ගත්තට පස්සේ. මොකද මේක කියවුවට පස්සේ මම සෑහෙන විදිහට මගේ ජීවිතේ මම වෙනස් කරගත්තා. So big shout out to දිනුල මල්ලි. Thank you so much bro. අන්තිමේටම කියන්න ඕනේ motivation කියලා කියන්නේ තන්නේ කරම බොරුවක්. මොටිවේෂන් කියලා කියන්නේ සෝඩා බෝතලේ වගේ. ඔයාගේ හැබිට් එක එහෙම නැත්නම් ඔයාගේ self discipline තමයි ඔයාව පුද්ගලයෙක් විදිහට ඔයාව ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මොන හරි පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා නම් ඔයාට මේ වීඩියෝ එක මොන හරි විදිහකින් helpful වුණා කියලා හිතෙනවා නම් valuable video කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වටින වීඩියෝ එකක් කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ජීවිතේ දිනන්න try කරන ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න යත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්න. අපි එකට grow වෙමු. ජය වේවා.